රයිට් ඉසිපතන විද්‍යාලයේ 2023 තිබ්බ සෙකන්ඩ් ටර්ම් එක්සෑම් එකේ කෙටි ප්‍රශ්න 25 ඩිස්කස් කරන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නේ රුපියල් 1800ක දුරකථන බිල්පතක් සඳහා 108ක VAT අගය අය කළ පසු ග්‍රාහකයා ගෙවිය යුතු මුළු මුදල. කියන්නේ වැට් බද්දනේ VAT කියන්නේ. වැට් බද්ද ගහුවට පස්සේ ගෙවිය යුතු මුළු මුදල. බිල 1800යිනේ. 1800 108ක් මුලින් බලන්න. බින්දුවට බින්දුවක පුවා 18 වටක් 40 144යි. තමයි වැට් මුදල. ඒත් ගෙවිය යුතු මුදල කියන්නේ 1800ට අමතරව 144ක් ගෙවන්න ඕනේ. මේ දෙකේම එකතුව 1944යි. එහෙනම් උත්තරේ ගන්නේ. ඒ කියන්නේ මේ විදිහට බලුවොත් වැට් එක හොයලා වැට් එකට අර 1800 එකතු කරන්න ඕනේ. මට ඩිරෙක්ට් 1944 ගන්න පුළුවන්. 1800 වැඩි කරන්න 100ට 108යි. ඒ 108ක්නේ. කියන්නේ බහන්ඩේ 100යි නම් රුපියල් 8ක් වැට් ගහනවා. ඒ කියන්නේ එහෙනම් බහන්ඩේ 100යි නම් ගෙවිය යුතු මුල මුදල 108ක් වගේ අදහසක් නෑනේ. මෙන්න මේ විදිහට ඔන්න උත්තරේ ගන්න පුළුවන්. 1800 100ට 108ක් දාලා. මේක ටිකක් පහසුයි අර එකතු කරන්නත් තියෙනවා. මේ විදිහට ගන්නත් පුළුවන්. කැමති විදියක් තෝරගන්න. රයිට්. සමීකරණ විසඳන්න පද තුනක් තියෙනවා. 15ට x ඒක එක පදයක්. ඍණ එක කියන්නේ එකක්, දෙක කියන්නේ එකක්. අපිට x වෙනි හොයන්න ඕනේ. එහෙනම් x ඉන්නේ මේ පදයේ තුලනේ. x ඉන්නේ මේ පදයේ තුල. එහෙනම් ඒක තනි කරගන්න මුලින්ම ඍණ එකකට ධන එක් කරලා යවුවා. ඊපස්සේ ඊළඟ පියවර එක සුළු කරත් 15ට x සමානයි 2.3යි. ඊපස්සේ හරස් ගුණිතය. මොකද 3ට තියෙන එකනේ. හරස් ගුණිතය දැම්මොත් x වැඩි කිරීම 3 3යි x 15කින් වැඩි කරොත් 15යි. ඊට පස්සේ මේ සමීකරණ දෙපැත්තම අපි 3ෙන් බෙදුවා නම් අපිට x හොයන්න පුළුවන්. එහෙමනේ කරන්නේ. 3ට 3 කැපුවා x සමානයි 15 3ෙන් බෙදුවොත් 5යි. අර 28යි වෙන වෘත්තයකින් වෙන් කරගත් කේන්ද්‍රික ખંડයක් රූපය දැක්වේ. ඒ චාපදික. චාපදික කියන්නේ මේක චාපදික වෙන සූත්‍රය 2πr 300 θ. 2 5 22ට 7 r 28 වැඩි කිරීම θ 45 යට 300ට. සුළු කරොත් 45 1යි 45 8යි. 7 1යි 7 4යි. මෙතන 4ෙන් කපන්න පුළුවන් මේ. 4 1යි 4 2යි. 2 1යි මේ 2 1යි. උත්තරේ ඉර උඩ ඉතුරුනේ 22 විතරයි. අනිත් ඔක්කොම එකනේ. ඒකෙන් උත්තරේ 22යි. ඉර යට ඉතුරුනේ 1. ඒකෙන් උත්තරේ 22යි. cm 22 සෙන්ටිමීටර්. චාපදික. රූපේ දියෙත් දත්තන x කියාගේ අහනවා. x කියන්නේ ත්‍රිකෝණයක ඇතුලේ කෝණයක්. අපි දන්න ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඒ පාදවලට ඉදිරියේ තියෙන කෝණ මොකද වෙන්නේ? සමානයි කියලා දන්න. මෙතනත් මේ ත්‍රිකෝණේ පාද දෙක සමානයි කියලා පේන්න තියෙනවනේ. එහෙනම් මේ කෝණ දෙක සමානයි. ඒකම ඒ කියලා දැම්මේ. එහෙනම් මට ඒ කරදරයක් නැතුව හොයන්න පුළුවන් කොහොමද? 180 ඉරක් උඩ කෝණ වල එකතු 180 වෙන්නේ. මේ දෙන්න එකතු 180ක් වෙන්න බෑ. මේක 125 ඉඳලා ඒ හොයන්න පුළුවන් 180 වෙන්නේ 125ක් අඩු කරලා 55යි. මේක 55යි. මේ වලදී. ඊට මේක 55 නම් මේකත් 55 වෙන්න බෑ පාද දෙක සමාන ඉඳලා. එහෙනම් ත්‍රිකෝණයක ඇතුලේ කෝණ තුන එකතු 180යි. දැන් x කියන්නේ 180න් 55 දෙක අඩු කරන්න ඕනේ. 180න් 55 දෙක එකතු කරලා අඩු කරා 70යි. එකම ශීඝ්‍රතාවයෙන් ජලය ගලා එන නල දෙකක් මගින් තටාකයකින් හරියඩක් පිරවීමට පැය 3ක් ගත වේ. ඒ කියන්නේ නල දෙකක් පැය 3ක් පිරෙවුවොතින් දෙවරක් 3 6යි. එහෙනම් වැඩි ප්‍රමාණයෙන් භාගයක්. ඒ කියන්නේ යම්කිසි වැඩකින් භාගයක් තමයි මේ තියෙන්නේ. එම ශීඝ්‍රතාවයෙන්ම ජලය ගලා එන තවත් නල දෙකක් විවර කළහොත් ඒ කියන්නේ ඔක්කොම ටෝටල් නල ගන්න 4යි. දෙකක් තිබ්බ තව අලුත් දෙයක් ඕපන් කරලා ටෝටල් නල 4යි. විවර කළහොත් ටැංකියේ ඉතිරි අඩ ඒ කියන්නේ ඉතිරි අඩ කියන්නේ දැන් මේක අපිට 6ක් කියලා ආවේ වැඩකින් භාගයක්නේ. එහෙනම් ඉතුරු භාගෙත් 6ක් වෙන්න එපේ. ඉතිරි වැඩ අඩ පිරවීමට ගතවන කාලය හොයන්න පුළුවන්. මේ දෙන්න වැඩි කරොත් මේ උත්තරේ එන්නේ. දෙවරක් 3නේ 6 ආවේ. ඒකේ 4 වරක් කියලා 6 වෙන්නේ. ආ මම x කියලා ගත්තා මෙතෙන්ට 4යි x සමානයි 6යි. දෙපැත්තම 4ෙන් බෙදුවොත් x කියන්නේ 6 බෙදීම 4. දෙන්නම දෙකෙන් බෙදුවොත් 3 බෙදීම 2. ඒ කියන්නේ පැය එකමාරයි. 3 බෙදීම 2 කියන්නේ පැය 1.
හමාරයි. පැය කමාරක් යනවා. රයිට්. දියති රූපේ AE සමාන්තරයි DF. AE සමාන්තරයි DF කියවම මේ Z කෝණවල මේ කෝණ දෙක සමාන වෙනවා. ඊට අමතරව AB සමානයි CD කියන්නේ AC පාදයේ අගයයි BD පාදයේ අගයත් එක සයිස් එකක් වෙනවා. මොකද AC ඇදලා තියෙන්නේ ABට මේ කොටස එකතු වෙලානේ. BDට වෙලා තියෙන්නේ මේකට මේක එකතු වෙලානේ. එතකොට අපිට මේ පාද දෙක සමානයි කියලා ගන්න පුළුවන්. තව මොනවද තියෙන තොරතුරු? තව ඉතින් අපිට තොරතුරු ගන්න විදිහක් නැහැ නේ මේක කොහෙවත්. වෙන මොකුත් තොරතුරු නැහැ. මේ දෙන්න සමාන්තරයි කියලා තිබ්බනම් මොකක් හරි මේ කීමක් ගහන්න තිබ්බා. නම් ACE හා BDF ත්‍රිකෝණ අංග සමවන අවස්ථාව කෙටියෙන් ලියා දක්වන්න. ත්‍රිකෝණ දෙක අංග සම වෙන අවස්ථා හතරයි තියෙන්නේ. පාත් තුනට පාත් තුන සමාන වෙන්න මේක එහෙම තොරතුරු නෑ. කෝණ කෝණ දෙකකුයි කෝණ දෙක ඇතුලේ පාදය කියලා තියෙනවා. එහෙම කරන්නත් තව කෝණ දෙකක් ත්‍රිකෝණයෙන් ගන්න විදිහක් නෑ නේ. බෑනේ ගන්න. මේ තොරතුරු මදි මං හිතන්නේ. මේක නම් එක අංශක 90යි කියලා දෙන්න ඕනේ කර්ණපායට දෙ ගන්න. නැත්නම් කෝකෝ පාවලට කෝණ දෙකක්වත් ගන්න. පාදයක් නම් තියෙනවා. ඒ තොරතුරු මදි මං හිතන්නේ ගන්න. ඒ තොරතුරු මදි. අංග සමන අවස්ථාව ගන්න දීලා තියෙන තොරතුරු ලින්ක් කරන්න බෑ. කෝණිකුත් ත්‍රිකෝණ දෙකෙම කෝණේ සමානයි. පාදේ සමානයි. එක්ක තව පාදයක් හරි කෝණයක් හරි කොහෙන් හරි හොයාගන්න තොරතුරු මදි. එච්චරනේ කියලා තියෙන්නේ. හරි හරි. මෙතන ඒගොල්ලෝ එකම රූපේ දාලා තියෙන්නේ AE සමානයි කියලානේ. AE සමාන සමාන්තරයි කියලා එකම රූපේ දීලා දෙනවා. මම හිතන්නේ ඒ අදහස තියෙන්නේ නම් මේ දෙන්නයි දිග සමාන වෙන්න ඕන. හරි හරි මේ AE සමාන හා සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒකම එකේ දීපුවම අපිට පැටලෙනවා. අන්න එහෙම දෙන්නේ නැහැ නේ. මීට කලින් අපි දැකලත් නැහැ එහෙම දීලා තියෙනවා කොහෙවත්. නම් මේ දෙන සමානයි. හරි හරි. පා කෝ පා යටතේ පුළුවන් නේ. පා කෝ පා. පා අවස්ථාවේ අංග සමන. හරි. වීජ්‍ය පදක පූපෝ ගුහන්නේ 824 කුඩා පොදු ගුණාකාරය හන්න ප්‍රථම සංඛ්‍යාවෙන් බෙදාගෙන යන්න ඔක්කොම. අපම මේ ටික නෙන්නේ මේ ටික වැඩි කරාම දෙවරත් 3 6 හැවරත් 3 18 18 30 32 72යි x අකුරු වලින් මෙතන x වල එකේ බලය තියෙන මෙතන x වල එකේ බලය තියෙන සමාන එහෙනම් x එකක් දාන්න y වල මෙතන y දෙකේ බලයක් තියෙන මෙතන තියෙන y එකේ බලයක් වැඩිම බලයක් තියෙන y දෙකනේ y දෙක ගන්නවා එහෙනම් 72යි x y දෙකේ බලය 42 සඳහා වඩා සුදුසු පළමු සන්නිකර්ෂණය මං 4 6.4 6.4න් වැඩි කරාම ආවේ මේ උත්තරේ 4.96 6.5 වැඩි කරොත් එන්නේ 42.25 මෙන්න 42 පැනලා මේ 42ට පල්ලෙහෙන් දැන් මේක චෙක් කරන්නත් එපා මේක චෙක් කරොත් 42.25ට වැඩි ගන්න ඉන්නේ එතකොට මේ දෙන්න එක්කෙනෙක් තමයි එන්නේ වර්ගමූලෙට ඒකෙන් ළඟම එක්කෙනා 42ට ළඟම මේකනේ ඉතින් 40 ගානනේ මේක 1.04ක්ම පල්ලෙහෙන් ඉන්නේ 42ට වඩා මේක 0.25 වැඩි මේක තමයි උත්තරේ රූපය අඳුරු කර ඇති ප්‍රදේශ කුලකාංකයෙන් දක්වන්න ඔව් B ගෙන් පිටත ඉන්නේ මේ අඳුරු කරලා තියෙන B ගෙන් පිටත එහෙනම් B ඩෑෂ් කියන මාක් එක අනිවාර්යෙන්ම එන්න ඕනේ ඒ B රෝම ගහල් පාට වෙලා නැහැ මෙහෙම වෙලා නැහැ දැන් B ඩෑෂ් එන්න ඕනේ B ගෙන් පිටත කියන අදහස හැබැයි B ගෙන් පිටත උනාට ඒකේ ඇතුලේ නේද B ගෙන් පිටත කිව්වහම අපිට ඔක්කොම මේ ඔක්කොම අදහසක් එනවනේ B ගෙන් පිටත කිව්වහම B ඩෑෂ් කියම මේ ඔක්කොම එනවා හැබැයි මේ එළිය ටික නෑ ඇතුළේ ටික විතරනේ තියෙන්නේ ඒකේ ඇතුලේ B ගෙන් පිටත ඉන්නත් ඕනේ ඒකේ ඇතුලේ ඉන්නත් ඕනේ මේ දෙකටම පොදු වෙනවා කියන ඡේදනය දාන්න තියෙන්නේ B ඩෑෂ් ඡේදනය x ගේ අහනවා අපි දන්න ත්‍රිකෝණයක පාදයක් දික් කරගමු බාහිර කෝණය එයත් එක්කම ඇතුලේ එක්කලා නෙමෙයි අනිත් දෙන්න එකතු වෙලා සමානයි දැන් මෙතන 4x නේ තියෙන්නේ එහෙනම් 4x කියන්නේ x ගේ 90 එකතු වෙලා සමාන වෙන්න ඕනේ මොකද වෙන්න ඕනේ බාහිර කෝණ නීතිය අනුව මේ දෙන්න එකතු මේකට සමානයි x මෙහෙට આવොත් 3x
සමානයි අනුව දෙපැත්තම 3ෙන් බෙදුවන x වෙනවා 30ක්. x කියන්නේ අංශක 30යි. එකට 50000 කියන එකේ තේරුම මොකද්ද? 1 සෙන්ටිමීටරයකින් ඇත්ත සිතියම 1 සෙන්ටිමීටරයකින් ඇත්ත රූපේ සෙන්ටිමීටර් 50000 සෝරි එකට 5000 තියෙනවා. 1 සෙන්ටිමීටරෙන් ඇත්ත රූපේ සෙන්ටිමීටර් 5000ක් පෙන්වනවා. ඉතින් අපි යනවා සෙන්ටිමීටර්ස් ටික මීටර ගන්න සෙන්ටිමීටර් 100ෙන් බෙදන්න. 100ෙන් බෙදනවා කියන්නේ බිඳුවක් කැපෙනවා. ඒ කියන්නේ 1 සෙන්ටිමීටර සෙන්ටිමීටර 50000ක් වෙන්නනවා කියන එක අපිට තව ටිකක් පොඩි කරන්න පුළුවන්. 1 සෙන්ටිමීටරකින් මීටර 5ක් 50ක් වෙන්නනවා කියලා. එහෙනම් 1.50 පරිමාණ නැති පරිමාණ රූපයක ලක්ෂ දෙකක් අතර දුර සෙන්ටිමීටර 3යිලු. ඒ කියන්නේ සිතියමේ ලක්ෂ දෙකක් අතර දුර සෙන්ටිමීටර 3යි. ඔකනේ කියන්නේ. මෙතන ඇතුළත සෙන්ටිමීටර 3යි. එම ලක්ෂ දෙක අතර සැබෑ දුර මීටර කීයද? ඉතින් 1 සෙන්ටිමීටරක මීටර 50ක් වෙනවා කියලා හොයාගත්තා. සෙන්ටිමීටර 3යි කියන්නේ මීටර 150යි. 50 3ක්. හරි. සුළු ගානේ වීජය භාග 3ක් එකතු කරන අඩු ගන්න තියෙන්නේ. යට තියෙන 3යි 2යි 6යි. කියන්නේ කූපෝකුව වුවහම මට එන්නේ 6 කියලා. එහෙනම් යට පොදු හරය 6x එන්න ඕනේ. මේ 3x 6x ගන්න දෙකෙන් වැඩි ගන්න ඕනේ. එහෙනම් අරුත් දෙකෙන් වැඩි කරොත් 10 වෙනවා. මූ 6x ගන්න 3ෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් 7 3ෙන් වැඩි කරොත් 21 වෙනවා. මේක 6 කරන්න දෙයක් නැහැ. 아무තෙන් 6 කරන්න දෙන්නේ 6වනේ. 6x උත්තරේ 31 එකක් ගියාම 30යි. මේක දැක්කාම 6යි මේකයි කැපෙනවත් එක්ක 6ට 6 ව 1යි 30ට 6 5යි. 6ට x කියලා සුළු කරන්න පුළුවන්. සත්ව ගොවිපලක ABC හා D සත්ව වර්ග 4ක් ඇති කරයි. B වර්ගයේ සතුන් 90ක් සිටී නම් D වර්ගයේ සතුන් කීයක් ඉන්නවද? B වර්ගයේ සතුන් 90යි. කියන්නේ අංශක 45න් 90ක් වෙනදන කියන්නේ අංශයක් ගන්න ඩබල් වෙලානේ සත්තු ඉන්නේ. එහෙනම් D වර්ගයට අදාළ කෝණේ කීයද? ආයේ කෝණේ දැනන් හිටියේ නෑ නේ අපි. කෝණේ හොයාගමු. 75 45 90 එකතු කරලා 300ටෙන් අඩු කරන්න. D ගේ කෝණේ එතකොට එනවා 75 45 90යි. 75 35 90යි. එතන 210ක් එනවා. ඒකෙන් 360න් අඩු කරපුවම 150යි. D කෝණ 150යි. එහෙනම් සත්ව 150 දෙයක් 300ක් ඉන්න ඕනේ. සත්ව 300යි. පේනවනේ මේ කෝණේ වගේ ඩබල් වෙලා මේ 45 නම් මෙතන 90යි. දැන් මේ C ගේ 150ක් ඉන්න ඕනේ. මෙතන 90 හින්දා මෙතන A ගේ සත්තු ඉන්නෝනේ 180ක්. එහෙනම් D ගේ 150 කියන්නේ සත්තු 300යි. ලක්ගුණක ආකාරයෙන් ලියන් තියෙන්නේ LOG පාදේ යටට මෙයා කියලා දීලා තියෙන්නේ 64 මෙතනට සමානයි දර්ශකය. දියදි රූපයේ x මගෙන් දැක්වෙන කෝණය අගය හොයන්න. ඉතින් මෙතන 44 මෙතන 44යි ප්‍රතිමුඛ. මේ තුනේම එකතු 180ක් වෙන්න බෑ. එහෙනම් මෙයා 44යිනේ 180න් 44ක් ගියාම 136යි. එහෙනම් 3යි x ගේ x ගේ. ඒ කියන්නේ 4යි x ගේ දෙන්නගේ එකතු 4x නේ 4x කියන්නේ 136යි. දෙපැත්තම 4ෙන් බෙදුවා නම් x හොයන්න පුළුවන්. 34ක් වගේ ඉන්නේ. අංශක 34යි. 136 4ෙන් බෙදුවා. හරි. ත්‍රිපද වර්ග ප්‍රකාශන සාධක හොයන්න තියෙන්නේ. මුලයි යකයි වැඩි කරොත් ධන x වර්ගය ඍණ 12 වැඩි කරොත් ඍණ 12 x වර්ගය ඍණ අවස්ථාවේ ගාණක්. මුලයි ජෝඩු ටික හොයාගත්තා. මැද පදේ ඍණ 1යි x නේ. එහෙනම් අඩු වෙලා එක හැදෙන ජෝඩු හොයාගත්තා. මේ තියෙන 4යි 3යි. ඒ දෙන ලියාගත්තා. ඍණ අවස්ථාවේ ගණන් වල එකක් ධන එකක් ඍණ වෙන්න ඕනේ. ඒක දෙන්නේ ලොකු එක්කෙනාට දානවා මැද පදේ ලකුණ. මෙයා ඍණ 1යි x නේ තිබ්බේ. ලොකු එක්කෙනා ඍණ පොඩි එක්කෙනා ධන. එහෙනම් මෙයා ඍණ මෙයා ධන වෙන්න ඕනේ. සාධක ඇද්දොත් දෙන්නගේ x එළියට ඇද්දා. x ඍණ 4 මෙතෙන්ටත් එන්න ඕනේ x ඍණ 4මයි. ධන 3 තමයි එළියට ඇදලා තියෙන්නේ. x ධන 3 එකවර හනක
x ඍණ 4ට අනිත් වරහනේ. 106ක වාර්ෂික සුළු පොලිය රුපියල් 40000ක් ණයට ගත් අයගේ වර්ෂ 3ක් සඳහා ගෙවිය යුතු මුළු පොලිය අහනවා. ඒ කියන්නේ පළවෙනි වසරට පොලිය හොයන්නේ 40000න් 106ක් බැලුවා. රුපියල් 2400යි. 2403ක් 24 3ක් 72යි. බිංදු 2යි. රූපේ ABCD ABCD හා ABF සමාන්තර ආශ්‍රිතකලයි. මේ ඔක්කොම තොරතුරු එක්ක මේ ඉන්නේ ACB අහන්නේ මේක. අපි දන්නවා රේඛා දෙකක් සමාන්තරයි නම් මිත්‍ර කෝණ වල එකතු 180යි. මේක 150යි නම් මේක 30යි. හරි මේක 30යි. එන්නේ නීතිය දාලා ඒක ගත්තා. ඊට පස්සේ අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි කියලා. එහෙනම් මේ ABF එකේ මේක 30යි නම් මෙතන 30යි. එතන මෙතන 95 නම් මෙතනත් 95යි. ඉතින් දැන් මේ ත්‍රිකෝණයක ඇතුළේ කෝණ තුනයි 30යි 95යි හොයන්න ඕන එකයි. ඒ තුනේම එකතු 180ක් වෙන්න බෑ. 95යි 30යි එකතු කරාම කී දෙන්නේ 125යි. 180ෙන් 125ක් අඩු කරාම උත්තරේ 55යි. මිනිසුන් 12 දෙනෙක් දින 8කදී නිම කරන වැඩක්. ඒ කියන්නේ 96ක වැඩක් නිම කිරීම සඳහා මිනිසුන් 16 දිනෙකට කීයක් යනවද දින? ඉතින් 12 වරකට 96. වැඩි සයිස් එක 96. ඒ 96 වැඩිම කරන්න මිනිස්සු 16කට කීයක් යනවද? 16 වරක් කීයද 96? 16 වරක් 6. දින 6යි. ABC ත්‍රිකෝණේ BAC 90යි. BAC 90. BC මත D ලක්ෂය පිහිටා ඇත්තේ AD. AD සමානයි DC වන පරිදි. මේක 130 නම් ABD අහන්නේ. ABD මේක අහන්නේ. රයිට්. මේක 130යි නම් මේක 50යි. ඇයි රේඛාවක් උඩ කෝණවල එකතුව 180ක් කියන නීතිය පාවිච්චි කරා. හරි. ඊට පස්සේ පේනවනේ ඔයාලට මෙහෙම තියෙන. එතන 50නේ. ඉතින් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් මේ පාද ඉස්සරහා ඉන්න කෝණය මේක. මේ පාද ඉස්සරහා ඉන්න කෝණය මේක. මෙතන සමානයි. මෙතන 50ක් ගියා කියන්නේ තව 180න් 50ක් ගියම 130 130 දෙකට බෙදුණා 65යි. 65යි කියලා යන්නේ. ඒකෙන් මට මෙතන 65 තමයි ඕනේ. රයිට්. ලොකු ත්‍රිකෝණේ පේනවනේ ඔයාලට දැන් මෙහෙම. එතන 90යි. එතන 65යි කියලා හොයාගත්තා දැන් අපි. මෙන්න මේක තමයි අහන්නේ. ත්‍රිකෝණයක ඇතුළේ කෝණ තුන එකතු 180යි. 90 65 කියන්නේ 155යි. එහෙනම් 180 වෙන්නේ 155ක් අඩු කරන්න. උත්තරේ අංශක 25යි. විසඳන්න මේ සාධක හොයන්න මේකේ වර්ග දෙකේ අන්තරය 4 වර්ගයේ 2 වරක් 2 ස්වර්ගයේ 25 වරක් 5. මේ විදිහට සාධක කරන්න පුළුවන්. ඊපස්සේ මේකේ අපිට 2x ඍණ 5 සමානයි බිංදුව හෝ 2x ධන 5 සමානයි බිංදුව කියලා ලියන්න පුළුවන්. 2x ඍණ 5 මෙහෙට આવත් ධන 5 වෙනවා. මේකේ 2x ධන 5 මෙහෙට ඉතින් මොකද ඍණ 5 වෙනවා. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා x තනි කරගන්න. මේක දෙපැත්තම දෙකෙන් බෙදෙනවා x තනි කරගන්න. නම් මේ දෙකට දෙක කැපිලා x කියන්නේ පහ බෙදීම 2 හෝ x සමානයි ඍණ 5 බෙදීම 2.
ඔහොම එනවා. මේක උපුප අවස්ථාවට එකක් තියෙන්නේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයේ කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන වෙන මෙම ත්‍රිකෝණ දෙක අංග සම වේ. ආයතනයේ එකම තැන මේ හා එකම හැටි රතු බබළු 3ක්ද කළු බබළු 5ක් හා සුදු බබළු 2ක් ඇත. මෙන්න හමුලෙස තෝරා ගන්න බබළු සුදු පාට නොවීම. සුදු පාට නොවීම කියන්නේ ගන්න එක එක්ක කළු හරි රතු හරි වෙන්න ඕනේ. කියන්නේ ඔක්කොම බලව 10 බලු මේ බබළු 10යි මේ දෙන්න එකතුව 8යි. 10න් 8යි. පොඩි කරොත් 5න් 4යි. විසඳන් තියෙන්නේ. මේ y ඉස්සර ඉලක්කම් සමානයි. එහෙනම් මේ දෙන්න එකතු මේ සමීකරණ දෙක එකතු කරොත් මුන් දෙන්න කැපිලා යනවා. මේ දෙන්න එකතු කරොත් 4යි x සමානයි 17යි ඍණ 5යි එකතු කරා කියන්නේ අකුණු අසමානද අඩු වෙනවා. අඩු වෙනවා 12යි දාන 12යි. දෙපැත්තම 4ෙන් බෙදුවා x සමානයි 3. පත ABට නියත තුලින් C හරහා චලනය වන ලක්ෂයන්ගේ පතේ මත පිහිටන ABට නියත දුරින් C හරහා චලනය වන ලක්ෂයන්ගේ පතේ මත පිහිටියා වූද කියන්නේ මේ කුඩ ඉන්න ඕනේ අනිවාර්යෙන්. A හා B ලක්ෂ්‍ය වලට සමදුරින්. ලක්ෂ්‍ය දෙකකට සමදුරින් කියන්නේ ලම්බ සමච්ඡේදකය. එනකොල AB ගේ ලම්බ සමච්ඡේදය අදින්න ඕනේ. C එක අර රේඛාව හම්බ වෙන තැන තමයි K තියෙන්නේ. තමයි වෙන්නේ.